චූටි පැටියෙක් බණ්ඩියට ආවට පස්සේ අම්මලා ආසාවෙන්ම කරන දෙයක් තමයි අද මම කතා කරන්නේ. ඒ තමයි මේ චූටි පැටියට ඕන දේවල් ලෑස්ති කරගන්න එක. ලස්සන පුංචි ගවුම් හදාගන්න, ඒවට ලස්සන මල් මහන්න. අම්මලා හරි ආසයිනේ ඊළඟට පුංචි පුංචි දේවල් එකතු කරන්න බබාට ඕන දේවල්. ඉතින් මේකත් හරිම ලස්සන ලොකු වැඩක්. මොකද බබා බණ්ඩියට ආපු දවසේ ඉඳලා අම්මලා කල්පනා කරනවා රෝස පාටින් ඇඳුම් මහනවද, නිල් පාටින් මහනවද, ඊළඟට මොනවද ඕන වෙන්නේ, කොච්චර වියදම් යයිද, මොනවද බබාව සුවපහසෙන් තියන්න පුළුවන් දේවල් මේ ලෝකේ තියෙන ඒවා එකතු කරගන්න. ඉතින් ගොඩක් ලොකු දෙයක් මේක. ඉතින් ඒක නිසා මම අද කතා කරනවා මේ චෙක් ලිස්ට් එක හදාගන්න හැටි. මොකද දැන් ලෝකේ බබෙක් හම්බ වෙනවා කිව්වම ඕන තරම් වෙළඳපොලේ දේවල් මේ චූටි පැටියා වෙනුවෙන් හැදෙනවා. හැබැයි අපි මුලින්ම බලන්න ඕනේ අපේ අතේ ඇති මුදලට මොනවද බබාට අවශ්‍ය අත්‍යවශ්‍යම දේවල් මොනවද, ඊට අමතරව අත්‍යවශ්‍ය නොවන අපිට ගත හැකි අපේ මුදලට ගත හැකි තව මොනවා හරි දේවල් තියෙනවද කියලා. ඉතින් ඒක නිසා මේ චෙක් ලිස්ට් එක හදන එක ටිකක් දැනුම ඇතුව කරන එක හොඳයි. නැත්තම් සමහර වෙලාවට අපිට පේන රෝහල් වලට අම්මලා ආවට පස්සේ අවශ්‍යම දේ මිලදීගෙන නෑ, අනවශ්‍ය දේවල් මිලදීගෙන. ගෙවල් වලට ගියාම මිඩ්වයිෆ් නෝනලට පේනවා ගොඩක් වෙලාවට කිසිම වැඩකට නැති දේවල් ගෙනල්ලා තියෙනවා, හැබැයි අවශ්‍ය දේවල් ගෙනල්ලා නෑ. ඒක නිසා චූටි පැංචෙක් බණ්ඩියට ආපු දවස් ඉඳලම මේ චෙක් ලිස්ට් එක හදාගන්න. ඉතින් චෙක් ලිස්ට් එක හදන්න කොච්චර කාලයක් යනකම් බබෙකුට බඩු එකතු කරගන්න, එක්රැස් කරගන්න ඕනද මුලදීම? සාමාන්‍යයෙන් මම නම් කියන්නේ ගොඩාක් කාලයකට ඕන බඩු ගන්න එපා. මොකද අලුත් බඩු වෙනවා, අලුත් දේවල් එනවා, මිල අඩු වෙනවා. ඒක නිසා සාමාන්‍යයෙන් මුල් මාස 6ට එහෙම නැත්නම් මුල් අවුරුද්දට ප්‍රමාණවත් දේවල් මිලදී ගත්තාම සමහර දේවල් නම් අවුරුදු 2-3ක් භාවිතා කරන දේවල් නිසා මුලදීම ගන්න වෙනවා. ඒක නිසා සමහර ඒ වගේ පාවිච්චි කරන බඩු හැරුණාම ඔය ඇඳුම් වගේ දේවල් මුල් මාස 6ට විතරක් මුලදී අපි ගමු. දැන් අපි මුලින්ම බලමු මේ බඩු ගනිද්දී අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් සැලකිලිමත් වෙන්න ඕන කරුණු. එතකොට සැලකිලිමත් වෙන්න ඕනේ කරුණු වලට මම මුලින්ම දානවා දැන් රටින් රටට තියෙනවා විවිධ සාධක. එහෙම බඩු ගන්න කවද්ද? සමහර රටවල කියනවා දැන් ඉන්දියාව වගේ රටවල නම් බබා හම්බ වෙනකම් මේගොල්ලෝ බඩු ගන්නෙ නැහැ. සමහර කල්චර්ස් වල සමහර අය ගන්නවා. සමහර සංස්කෘතින් වල එහෙම ගන්න කැමතිම නැහැ. ලංකාවෙත් තියෙනවා මුල් මාස 7 ගෙවෙනකම් බබාට බඩු ගන්න එපා කියලා. ඒකට හේතුව තමයි මාස 7ට අඩු කාලෙකින් පැංචෙක් හම්බ වුණොත් සමහරලාට එයා ජීවත් කරවන්න තරම් මේ වෛද්‍ය තාක්ෂණය දියුණු නැහැ. හැබැයි අද ඒක හරිම දියුණුයි. මාස 5 ඉඳලා චූටි පැටවුන් හොඳට ජීවත් කරවන්න වෛද්‍ය තාක්ෂණය දියුණු නිසා මම නම් කියන්නේ මුල ඉඳලා බබාට අවශ්‍ය දේවල් ගන්න. එහෙම සංස්කෘතික මත තිබුණට ඒවට බය වෙන්න එපා. ඊළඟට අනිත් එක තමයි බඩු ගනිද්දී සැලකිලිමත් වෙන තව සංස්කෘතික කාරණයක් තමයි බබා දුවෙක්ද පුතේද. සමහරලාට දුවෙක් නම් රෝස පාටින්, පුතෙක් නම් නිල් පාටින් එහෙමත් ගන්නවා. හැබැයි දැන් අලුත් කාලේ ඔය රෝස සහ නිල් එකෙන් බැහැරව අම්මලා හරි කැමති ජෙන්ඩර් නැචරල් කියන තත්ත්වය. ඒ කියන්නේ ජෙන්ඩර් නැචරල් කියන එකෙන් තමයි දැන් ගොඩක් අය බඩු ගන්න ජෙන්ඩර් නැචරල් කියලා හදලා තියෙන්නේම. එහෙම බබාට පාටක් දෙන්නේ නැහැ. කියන්නේ ස්ත්‍රී පුරුෂ භාවය අනුව පාට වර්ග කරන්නේ. ඒක තමයි ජෙන්ඩර් නැචරල් ක්‍රමය කියන්නේ. කහ පාට හැර සාමාන්‍යයෙන් කහ පාට අපි ගන්නෙ නෑ බබාලට ඇඳුම් පුංචිම කාලෙදී. එයාට කාමලාව හැදුනොත් හැමත කහ පාට આવුත් අපිට හොයාගන්න බැරි නිසා ඒ ඇරෙන්න ලස්සන ඕන පාටක් පැංචට පාවිච්චි කරන්න. මම නම් ආසම පාට සුදු පාට. චූටි පැටියෙකුට සුදු පාට එකේ ලස්සන රෝස පාට මල් මහලා එහෙම නැත්නම් පොඩි බෝඩර්ස් යන ලස්සන මල් තියෙන ප්‍රින්ටඩ් ඒ වගේ ලස්සනයි ඉතින්. ඕනම පාටක් ගැටලුවක් නැහැ. බැයි ලා පාට ගන්න ඕනේ පැංචෙකුට. එතකොට අපි ඔන්න බලමු දැන් මං කිව්වේ සංස්කෘතික කාරණානේ. ඊට පස්සේ අපි බලමු මොනවද විශේෂ කාරණා බබෙකුට දේවල් ගනිද්දී. ඇඳුම් පමණක් නෙමෙයි. හැම දෙයක්ම ගනිද්දී පළමුවෙන්ම බලන්න භාණ්ඩ හා ඒ නිෂ්පාදිත ද්‍රව්‍යවල ප්‍රමිතිය සහ ගුණාත්මක භාවය. ඒක අපිට ගොඩක් දේවල් වලින් බලන්න පුළුවන්. උදාහරණයක් විදිහට දැන් සමට හිත කර බව. දැන් අපි මේ බබාට කැම පොතේ 4 5 පිටු දෙකම ඔයාලට මේ බබාට අවශ්‍ය දේවල් කියලා සියලුම ලිස්ට් එක දාලා තිනවා. මේකෙන් අරගෙන ඕනනම් පෙන්සලකින් පොඩක් අනවශ්‍යව කපලා අවශ්‍යව දාගෙන මේ ලිස්ට් එක පාවිච්චි කරන්නත් පුළුවන්. පොත නැත්තම් අම්මා කෙනෙක් ළඟ මම දැන් කියන ලිස්ට් එක පොඩි පෙන්සලක් පෑනක් අරගෙන ලියා ගන්න. එතකොට මූලිකම දේ තමයි ද්‍රව්‍යයේ ප්‍රමිතිය සහ ගුණාත්මක භාවය. දෙවැනි එක අපි කියනවා සමට හිත කර බව කියලා. පැංචෙකුට කොස්මෙටික් එකක් හරි ඕනම දෙයක් ගනිද්දී අපි කියනවා ඩර්මටොලොජිකලි ටෙස්ටිං. ඩර්මටොලොජිකලි ටෙස්ට් කරපු එකක් තමයි ගොඩක් වෙලාට ගහලා තියෙනවා. ඒක සමට හිත කරයි. ඊළඟට approved by pediatrician. ඒ කියන්නේ අපි වෛද්‍ය අනුමැතිය සහිත භාණ්ඩ පුළුවන් තරම් ගන්න. ඊළඟට සුව පහසුව
ඒ වගේම මේ සකස් කිරීමට යොදාගෙන තියෙන ද්‍රව්‍ය දැන් හිතන්නකෝ බබාට ප්ලාස්ටික් ද්‍රව්‍යයක් ගන්නවා කියලා BPA ෆ්‍රී වෙන්න ඕනේ. එතකොට ඒකේ ගහලා තියෙන අංකය අනුව ඒක පාවිච්චි කළ යුත්තේ මොකද? දැන් අපි මේව දැනුවත් කළා අම්මලා දන්නවා. ඒක නිසා මම වැඩිදුර කියන්නේ සාමාන්‍ය ප්ලාස්ටික් දෙයක් ගත්තාම බබෙකුට කවන පොන දෙයක් උනත් ඒකේ අංකයක් ගහලා තියෙනවනේ ප්ලාස්ටික් වල. ඒ අංකයට අදාළව ඉන්ටර්නෙට් එකට ගියාම අපිට බලන්න පුළුවන් මේක මොන වස්තුදා භාවිතා කරන ප්ලාස්ටික් එකක්ද කියලා. ඊළඟට අනිත් එක තමයි භාවිත පහසුව. දැන් සමහර ද්‍රව්‍ය නෝ බබාලට පුංචි දෙයකට පාවිච්චි කරන්නේ බෝතලයක් තම්බ ගන්න වෙන්න පුළුවන්. හරිම සංකීර්ණයි. හරි අමාරුයි අම්ම කෙනෙකුට. ඒක නිසා භාවිතයට පහසු දෙයක් හැමතිස්සෙම මිලදී ගන්න ඕනේ. ඊළඟට ඒ බබා උපත ලබන කාලය. දැන් පිටු රටවල නම් ඍතු සීත කාලේ, වියලි කාලේ එහෙම තියෙනවා. දැන් අපේ රටේ එච්චර පැහැදිලිව වෙම කාල නැහැ. නමුත් සමහර කාල තියෙන ගොඩාක් වහින කාල. සමහර කාල හරියට වියලි පායනවා මේ වගේ රස්නේ කාල. එතකොට ඒ කාලෙට ගැලපෙන ඇඳුම් සහ ගැලපෙන දේවල් චුට්ටක් හදාගන්න පුළුවන්. ඊළඟට එකම තැනකින් ගන්න ඕනෙත් නැහැ. පොඩ්ඩක් හැම තැනම බලන්න. දැන් ඉන්ටර්නෙට් එකේ දාලා තියෙනවා. ගිහිල්ලා බලන්න පුළුවන්. වෙළඳසැල් කීපයක් තෝරගන්න. ඊළඟට මුලින් ඉඳලා මේ දේවල් සඳහා කොච්චර වියදමක් යනවද කියලා මුදල් වෙන් කරගන්න. ඊළඟට අනිත් එක තමයි සංසන්දනය කරන්න. දැන් සමහර බඩු තියෙනවා ඒ එකම ප්‍රයෝජනෙ ගන්න අඩු ගානකට ගන්නත් පුළුවන්, වැඩි ගානකට ගන්නත් පුළුවන්. සහ ඊට ඒකට ඒ භාණ්ඩය වෙනුවට ගත හැකි තව භාණ්ඩ. එන්නේ වගේම පොඩ්ඩක් සිලෙක්ට් කරලා බලන්න. ඊළඟට ලයිස්තුව හදාගන්න. ඊළඟට අවශ්‍යතාවය. ඇත්තටම අවශ්‍යද මේක? සමහර අය කොට් එකක් ගන්නවා. කොට් එකේ හැමදාම රෙදි දානවා විතරයි කොට් එක පාවිච්චි කරන්නේ. ඒක නිසා අත්‍යවශ්‍ය දෙයක් පමණක් අවශ්‍ය නම් විතරක් ගන්න. සැකයක් තියෙනවනම් නොගෙන ඉන්න බබා හම්බුනට පස්සේ අවශ්‍යයි කියලා හිතුනම ගිහිල්ලා අරගෙන එන්න. ඒ වගේ පාවිච්චි කරන දේවල්. අනිත් එක තමයි අපේ අතේ තියෙන මුදලට නම් ගැලපෙන්න ඕනේ ගන්න දේවල්, අනවශ්‍ය දේවල් ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඊළඟට ඔබට ගෙදර හදාගන්න පුළුවන් නම් යම් දේවල් ඒවා නිෂ්පාදනය කරගන්න. ඊළඟට බබෙකුට මුල්ම දවස්වල දැන් අපි හිතමු බේබි විෂුවල් කාඩ් සෙට් එකක් ඕනේ. ආ ඉපන්න ගමන් ඉඳලා පෙන්නන්න අන්නේ වගේ දේවල් නම් කලින්ම අරන් තියාගන්න. මොකද එයාගේ දවස ගත වෙනකොට එයාගේ මොලේ සෛල අපිට පේන්නේ නැති වෙන මහා විශාල විදිහට වර්ධනය වෙලා සම්බන්ධ වෙලා හැදෙනවා. ඒතකොට ඒව පරක්කු කරන්න බෑ. ඒ වගේ ඊටම අත්‍යවශ්‍ය බබාගේ මානසික සංවර්ධනයට අවශ්‍ය දේවල් හරියම ඉක්මනට ලෑස්ති කරලා තියාගන්න. ඊට අමතරව ෆිසිකලි දේවල් නම් දැන් මම කොට් එකක් වගේ දෙයක් කිව්වේ කොට් එකක් නැහැ කියලා මානසික සංවර්ධනයට ගැටලුවක් වෙන්නේ නැහැනේ. දැන් චවුතුරු කරගෙන තියාගත්තා. ඒක ඇඳ උඩින් තියාගත්තා. ඒක හැබැයි එයාගේ අත්‍යවශ්‍ය දේවල් ටික දැන් අපි හිතමු කිරි දෙන්න අවශ්‍ය කරන මොකක් හරි කොට්ටයක්, මව් කිරි දීමේ කොට්ටයක්, ඒ වගේව කලින්ම ලැස්ති කරලා තියාගන්න. ඒවා හරියම අවශ්‍ය දේවල්. ආයි මං කියන්නේ ආදේශක තියනවද බලන්න, Tamanට හදාගන්න පුළුවන්ද කියලා බලන්න ගෙදරදී. ඊළඟට භාණ්ඩේ මිල ගැන සැලකිලිමත් වෙන්න. හරි. එතකොට අම්මලා දැන් හිතනවාද මොනවද බබාලට ගන්න බඩුවල ලස්සනම පාටවල්? මම නම් ගොඩක්ම කැමති ලාකොළ, ලාදම්, අලු පාට වුණත්, සුදු පාට, ඒ වගේ පාටවල් වෙන්න පුළුවන්. ඊළඟට අපි බලමු දැන් බබෙකුට චෙක් ලිස්ට් එකක් හදද්දී අපි කොටස් වලට බෙදනවා. මෙන්න මේ සඳහා කියලා මේ අලුත් බබාට අවශ්‍ය දේ කියන පිටුවේ මේ පොතේ තියෙනවා ට්‍රැවලින් වලට වෙනමයි, ෆීඩින් වලට වෙනමයි, එහෙම බෙදා ගන්න. දැන් මම ඔයගොල්ලන්ට කියාගෙන යන්න. පළවෙනි එක මම ක්ලෝතින් ගන්න, ඊළඟට ඩයපරින්, ඊට පස්සේ බාතින් වලට අවශ්‍ය දේවල්. කියන්නේ නාවන්න අවශ්‍ය දේවල් වෙනමයි, නැපි මාරු කරන්න නැපි අන්දන්න අවශ්‍ය දේවල් වෙනමයි, බබාගේ ඇඳුම් වෙනමයි, ෆීඩ් කරන ඒවා වෙනමයි. එහෙම පොඩ්ඩක් වෙන් කළා. ඔය සාමාන්‍යයෙන් එනවා 7ක් 8ක් වගේ කොටස් එයි. ඒ 7කට 8කට වෙන් කරගන්න මුලින්ම. ඊට පස්සේ අත්‍යවශ්‍ය හැම දෙයක්ම ලියාගන්න. එහෙම නැත්නම් පොතෙන් බලාගන්න. අවශ්‍ය දේවල් ලියාගෙන අනවශ්‍ය දේවල් අනිවාර්යයෙන්ම කපලා අයින් කරන්න. මොකද අනවශ්‍ය දේවල් සමහර ඒවා අපිට අවශ්‍ය නැහැ. අපේ පෞද්ගලිකවම අපිට අවශ්‍ය නැති දේවල් තියෙනවා. මම දැන් කියාගෙන යන්න නිකන් උදාහරණ විදිහට. හැබැයි ඕගොල්ලන්ගේ ඔයාට ගැලපෙන ලිස්ට් එක, ඔයාගේ ගෙදරට ඔයාගේ බබාට ගැලපෙන ලිස්ට් එක ඔයා හදාගන්න ඕනේ. මේවා අහගෙන ඉතින්. ක්ලෝතින්. ඔන්න බබාට ඇඳුම්. එතකොට බේබි ෂර්ට්ස් සොහන වෙනවා. උඩුකයට අඳින අර කොට ඇඳුම්. කියන්නේ පෙකණිය ගාටත් උඩට තියෙන උඩු ඇඳුම්. ඊට පස්සේ මේස්, අත් මේස්. අපි ඒකට කියන්නේ මිටන්ස් කියලා. අර පුංචි මිටන්ස් සීතලම කාලේට බබාලට දාන්න පුළුවන් සොක්ස් ඇන්ඩ් මිටන්ස්. ඊට පස්සේ ස්ට්‍රෙචි පෑන්, ඒ කියන්නේ අර ඇදෙන පෑන්ට් එක ඔය සීතල කාලෙට වගේ. ඊළඟට ස්වෙඩල් බ්ලැන්කට් කියලා තියෙනවා බබාව ඔතන්න සීතලට ඔතන එකයි. දැන් අපේ රටේ නම් සීතලට ඔතන ඒවා ඉච්චර ඕන වෙන්නේ නැහැ. ලොකු රෙද්දක් අඩි 3 ඔතන රෙදි කීපයක් තියාගන්න. ඊළඟට ක්විල්ට් අවශ්‍ය නම් විතරක් ක්විල්ට් එකක් තියාගන්න. අන්තර දාන්න ක්විල්ට් එකක් තිබුණොත් අර හැමතිස්සෙම මේක සෝදන්න පුළුවන්. ඒක නිසා ඒක වාසි. ඊට පස්සේ වෝටර් ප්‍රූෆ් කොට් ෂීට්ස් තියෙනවා. වෝටර් ප්‍රූෆ් කොට් ෂීට්ස් කියන්නේ වතුර උරා ගන්නේ නැති, බබා චූදෑමට ඇතුළට යන්නේ නැති ඕන තරම් හොයාගන්න පුළුවන් අද වෙළඳපොලේ එහෙම ඒවා තියෙනවා. ඊළඟට ඩයපර් රෑෂ් වලට ගන්න ඔයින්ට්මන්ට් එකක් තියාගන්න. හදිසියේවත් ඩයපර් එකක් රැට අඳන්න වුණොත්
මම නම් කැමති නැපි රෙදි නැපි අඳිනවට බබාලට එහෙම එකක් තියාගන්න පුළුවන්. ඊට පස්සේ කොටන් බෝල්ස් බබාගේ පිටිපස්ස පිහදාන කොටන් බෝල්ස් ටිකක් අතින් රවුන්ඩ් කරලා ඊටම පිරිසිදු කරලා පුංචි භාජනයක දාලා වහලා තියාගන්න පුළුවන්. එහෙම නැත්නම් වෙට් වයිප්ස් ගන්නත් පුළුවන්. හැබැයි වෙට් වයිප්ස් මම හැමතිස්සෙම කියන්නේ නැහැ. මොකද ඒක මිලෙන් චුට්ටක් වැඩි සහ අනිත් එකේ වගේ තියෙන කෙමිකල්ස් ගැන අපි දන්නේ නැහැ. ඒක නිසා නිකම්ම වතුරෙන් උණු වතුරෙන් කොටන් බෝල් එකක් රවුන්ඩ් කරලා උණු වතුරෙන් පිහදාන එක වඩා හොඳයි. එහෙම පිහදාද්දි මම කියලා දීලා තිනෝ කරන විදිහ ඒ විදිහට එක පාරකට ඒ බෝල 5ක් වගේ පාවිච්චි කරලා පිටිපස්ස බබාගේ පිහදාන්න පුළුවන්. ඊළඟට ක්ලොත් බින් එකක්. බබාගේ රෙදි අයින් කරාම දාන්න බින් එකක්. සමහර වෙලාවට කක්ක දාන්න එකයි කක්ක රෙදි දාන්න එකයි චූ රෙදි දාන්න එකයි බින් දෙකක් තියාගන්න පුළුවන්. ඊට පස්සේ අපි කියන ඩයපර් පේල් එකකුත් පුළුවන් නම් ඒ කියන්නේ ඩයපර් සඳන වෙලාවට ඩයපර් අයින් කරන පේල් එකක් හරි පොඩි පෙට්ටියක් හරි වහලා තියාගන්න පුළුවන්. ඊට පස්සේ ඩයපර් බෑග් හරි ඩයපර් පෙට්ටියක් හරි මේ ඇඳ ළඟින්ම තියාගන්න ඩයපර්ස් දාන්න. එහෙම නැත්නම් නැපි නවල රබඩා කරගන්න. ඔය ටික තමයි ක්ලෝතින් වලට ගොඩක් වෙලාවට අවශ්‍ය වෙන්නේ. අනිත් ඒවා ඉතින් බබාට නෙට් එකක් ඒ වගේ දේවල් ඉතින් අපි කොහොමද ගන්නවනේ. ඊළඟට ඩයපරින් වලදී නැපි සාමාන්‍යයෙන් අපි කියන්නේ 18 පළල පුංචිම කාලේ ඊට පස්සේ 22 පළල ලොකු කාලේ. ඒක නිසා 18 පළල 30ක් විතරයි 22 පළල 40ක් විතරයි ගන්න. ඊට පස්සේ ඩිස්පොසබල් එහෙම නැත්නම් රීයුසබල් කියලා තියෙන ඒවා දෙක තුනක් පාවිච්චි කරන්න. මොකද වහින කාලයක් ආව චුට්ටක් අමාරු වෙන්න පුළුවන්. ඊළඟට අනිත් එක තමයි නැපි කටු. සේෆ්ටි පින්ස් කියලා අපි කියන්නේ නැපි කටු දෙකක් තුනක් එකක් නෙමෙයි දෙකක් තුනක් කරන් තියාගන්න. එකක් හදිස්සියේ නැති වුණොත් කැඩුනොත් පාවිච්චි කරන්න තියෙනවා. ඊළඟට බබා නාවන්න. බේබි ටොප් දැන් අලුතෙන් තියෙනවා බේසම් පුම්බල නාවන්න පුළුවන්. ඒක පුම්බල මම දැන් ওই පින්තූර පෙන්නන්නම් ඔයාලට. මේ දැන් පින්තූරක් දාගෙන යන්නම්. ඊට පස්සේ බේබි බේසින් එකක් ඕනනම් බේසින් නැත්තම් පුම්බල ගන්න පුළුවන් එකක් තියෙනවනම් හරිම ලස්සන බේසින්ස්ලා දැන් ඕඩර් කරලා ඔන්ලයින් ඉන්ටර්නෙට් එකෙන් ගෙන්න ගන්නත් පුළුවන් ඔයගලන්ට. ඊළඟට බාත් මැට් එක කියන්නේ බබාව බේසමේ තිබ්බම ලිස්සනවට බිමට දාන මැට් එක. ඊළඟට බෝල් කෝප්පයක් එහෙම නැත්තම් අර පොල් කටුවක් හොඳට පෙරන් ගාලා හිල් කරලා තියාගන්න ලංකාවේ විදියට නාවනවා නම් හිල් පොල් කටුවකින් නාවන්න පුළුවන්. ඊළඟට තව තියෙනවා වොෂ් ක්ලොත්ස් කියලා. මොකද අම්මා අර සබන් ගාලා එහෙම නැත්නම් ෂැම්පු ගාලා හොදද්දි අපේ හතේ ගන්න නැතුව පොඩි ක්ලොත් එකක් තියෙනවා. අතට දාලා ග්ලව්ස් එක වගේ ඕගලන්ට ඒව හදා ගන්නත් පුළුවන් ගෙදර. හරි ලේසි බබාට සබන් ගන්න හරි සොෆ්ට් රෙද්දකින් හදා ගන්න පුළුවන්. ඒක වොෂ් ක්ලොත් එක. ඊළඟට බේබි ෂැම්පු මොනවද යාට භාවිතා කරන බ්‍රෑන්ඩ් එක කලින්ම ඒක හිතලා තියාගන්න හොඳ බ්‍රෑන්ඩ් එකකින් ෂැම්පූ ඒ වගේම බේබි වොෂ් බොඩි වොෂ් එකක්. මොකද බබෙකුට ගොඩාක් සබන් ගගා ඉන්න ඕනේ නැහැ. බොඩි වොෂ් එකක් මං හිතන්නේ අවුරුද්දක් පාවිච්චි කරලා තැකි හොඳ බොඩි වොෂ් එකක් ගත්තාම. ඊළඟට බබා පිහදාන ටවල්. ඒ කියන්නේ සෝදලා ගත්තට පස්සේ පිහදාන ටවල් කීපයක් අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා. ඉතින් ඊළඟට ෆීඩින් වලදී නර්සින් බ්‍රාස් අම්මට අඳින නර්සින් බ්‍රා කියන්නේ අර ඉස්සරහන් ඕපන් කරන්න පුළුවන් නර්සින් බ්‍රාස් අඩුම තරම දෙකක් තුනක්වත් අරන් තියාගන්න. ඒක හරි පහසුයි. මොකද මේ මසල් එක ඊට පස්සේ කඩා වැටෙනවා බ්‍රා එකක් නැතුව ගොඩාක් වෙලා ඉන්න ගියාම. මොකද කිරි පිරුණාට පස්සේ මසල් එකට ඇදීමලට ලක් වෙන නිසා. නමුත් මුලම කාලේ ඕනේ ටික දවසක් යනකොට නර්සින් බ්‍රා එකක් අවශ්‍ය වෙනවා. ඊළඟට නර්සින් පෑඩ්ස් විශේෂයෙන් රැකියාවට යනවා නම් කිරි එළියට එන එක වළක්ව ගන්න නර්සින් පෑඩ්ස් කියලා තියෙනවා. ඒ පෑඩ්ස් සෝද පාවිච්චි කරන ඒවත් පුළුවන් රියුසබල් ඒවත් පුළුවන්. ඊට පස්සේ නර්සින් පිලෝ. මම කියන්නේ අර කිරි දෙන කොටයක් අනිවාර්යයෙන්ම ඔය දැන් පින්තූරේ මම පෙන්නන්නම් කිරි දීමේ කොටයක්. ඊළඟට බ්‍රෙස් පම්ප් එකක් අවශ්‍ය නම් අරගන්න. වැඩට යන අම්ම කෙනෙක් නම් මෙහෙම එකක් කලින් ගත්තත් කමක් නැහැ. හැබැයි හරියට ගිහිල්ලා වෙළඳපොළට ගිහිල්ලා තමන්ම ගිහිල්ලා තෝරගන්න එක හොඳයි. ඊළඟට අනිත් එක තමයි මෙඩිසින්ස් පැන්චෙක් ඉන්න ගෙදරක ඉන්ෆන්ට් පැරසිටමෝල්. චූටිම බබාලට දෙන පැරසිටමෝල් එකක්. දැන් ඉස්සර නම් රයිපෝට් එහෙම තියෙනවා. දැන් නම් අපි රයිපෝට් දෙන්න එපා කියනවා. අවශ්‍යතාවයක් නැති නිසා. ඊළඟට සේලයින් නේසල් අර නහයට දාන සේලයින් මේ සොලියුෂන්ස් තියෙනවා. එක්ස්පයර් වෙන්නේ නැතුව තියාගන්න එකක් හැමතිස්සෙම. මොකද බබාට නරයකට නහය තද වුණොත් යාට උස්ම ගන්න අමාරු වුණොත් කිරි බොන්න අමාරු වුණොත් ඔය නහයට සේලයින් බිඳු දෙකක් දැම්මහම බය නැතුව දාන්න ඒක හරියනවා. අඩුතරම අපිට කෝල් එකක් හරි දෙන්න. ඒ හොට්ලයින් එකට අපේ ඒ වගේ මොනවා හරි වුණොත් ඒ වගේ වෙලාවට ඔයාලගේ තියෙන්න ඕනේ නේසර් සොලියුෂන් එකක්. ඒක එච්චර මේ වෛද්‍ය අවවාදයකින් තොරව ගන්න පුළුවන් දෙයක් ලොකු දෙයක් නෙමෙයි. නහයට දාන ඩ්‍රොප් එකක්. ඊළඟට තර්මෝමීටර් එකක්. අනිවාර්යෙන් හැම ගෙදරම චුටි බබෙක් ඉන්න ගෙදරක ඩිජිටල් උෂ්ණත්වමානයක් තියාගන්න. නිවැරදිව ක්‍රමාංකණය වෙන ඩිජිටල් උෂ්ණත්වමානය. ඊළඟට අනිත් කොටස ස්ලීපින් එකේදී තමයි බේබි නෙස්ට් එකක් ඊළඟට කුයිල්
බෙල්ට් එකක් ඒ වගේ දේවල් ඒව නැති සාමාන්‍ය දේවල් මේ මදුරු දැල් වගේ ඒවා. ඊළඟට තොටිල්ල සහ උපාංගෙන්නියත් ඔය නිදියන කොටසට ඒ ටික මම එච්චර කතා කරන්නේ නැහැ. මොකද පිලෝ කේසස් එකක් නෙමෙයි පිලෝ කේස් 5ක් 6ක් තියාගන්න. මොකද පිලෝස් වලින් තමයි බබාලට ශ්වසන රෝග හරියට හැදෙන්නේ. අනික පිලෝස් ගනිද්දි මම කලිනුත් කතා කරලා තියෙනවා අර කොටන් ඒවා ගන්න එපා. මොකද කොටන් ටිකක් කාලයක් යනකොට අර දීරනවා වගේ වෙනකොට ඒව මෙහෙම ගැසුවහම අර මේ කාබනික ද්‍රව්‍ය එළියට එනවා. ඒවා බබාලට සමහර අයට ඇලර්ජික් වෙනවා. ඊළඟට බබාගේ නේල් කෙයා. අපි ඔක ගැන ගොඩක් හිතන්නේ නැහැ. බබාගේ නියපොතු වැවිලා ඌර ගන්නකොට තමයි අනේ මේ නියපොතු ටික කපන්න ඕනි කියලා හිතෙන්නේ. බබා හම්බෙන්න කලින්ම හරි කමන්නේ මේවා අත්‍යවශ්‍යම දේවල්. සිස එකක්. මොකද අර මොට්ට උඩ තියෙන හොඳ සිස එකක් තෝරගන්න බබාලගේ කඩවල තියෙනවා ඒවා. නේල් සිස එකක්, නේල් ක්ලිපර් එකක්, නේල් ෆයිල් එකක්. ඔය තුනම එනවා ඒ සෙට් එකට. ඔයගොල්ලෝ දන්නේ නැත්නම් මොකද්ද කරන්න කියලා අපිට කතා කරලා අහන්න. නැත්නම් මේ බේබි කෙයා ගයිඩ් එකේ 20 පිටුවේ තියෙනවා නේල් බබාගේ කපන විදිහ, ක්ලිප් කරන විදිහ, ක්ලිපර් එකේ පාවිච්චි කරන විදිහ, ඊට පස්සේ ෆයිල් කරන විදිහ. මොකද පැන්ච් එකේ නේල් එකක් කැපුවට මේ කපන විදිහ පවා මේ අල්ලන විදිහ පවා මේකේ තියෙනවා. මේ විදිහට පොඩ්ඩක් මෙහෙම නියපොත්ත ළඟින් අල්ලලා කපන විදිහක් තියෙනවා. මොකද පුංචි හරීම සියුම් ඇඟිලිනේ. හරි පරිස්සමෙන් පාවිච්චි කරන්න ඕනේ කල්ලාගේ දේවල්. ඔය සිස එකක් එකක් පාවිච්චි කරන විදිහ තියෙනවා. බබෙක්ගේ නියපොතු කැපුවට කතරකින් සමහරවිට ඒවා උල් වගේ තියෙන්න පුළුවන්. ඒක නිසා තමයි අපි කියන්නේ ෆයිල් එකක් පාවිච්චි කරලා හොඳට ඒක ස්මූත් කරගන්න. නැත්නම් යා සූර ගන්නවා, අපිව සූරනවා. ඒ නිසා ඊළඟට නේල් කෙයා ඔන්න ඉවරයි. ඊළඟ එක තමයි බේබි කොස්මෙටික්ස්. ඒකත් මේ බේබි කෙයා ගයිඩ් එකේ තියෙනවා සම්පූර්ණ විස්තරේ. මම ඔයගලන්ට කතා කරන්න. එකක් තමයි බේබි ලෝෂන් එකක්. බබන්ට ලෝෂන් එකක් අවශ්‍ය නම් පමණක් ඔය මදුරු එක්ක ආවම මේ වගේ වෙලාවට නැත්තම් ආවලා ක්‍රීම් තවරන්න එපා. මොකද රෝම කුප වැහෙන නිසා. ඒක නිසා ලෝෂන් එකක් අවශ්‍ය වෙලාවට විතරක් පාවිච්චි කරන්න. ඊළඟට ගැලපෙන ලෝෂන් එකක් ගන්නවා. ඊළඟට බේබි ඔයිල් එකක් තියාගන්න බබාව සම්බාහනය කරන්න, බොඩි සම්බාහනය සහ හිස සම්බාහනය කරන්න. හැබැයි හැම වෙලාවෙම ඔයිල් ගාලා තියන්නේ නැහැ ඔළුවේ. ඊළඟට බබාට කොලොන් එකක්. කොලොන් නම් මේ ඔළුවට දාන්නවත් ඇඟට දාන්නවත් නෙමෙයි, සුවඳ ගහන්න බබාගේ ඒරියා එකට දාන්න විතරයි. ඒ බබාගේ ඇඳුමකට හරි ඒරියා එකට හරි කොලොන් එකක් පාවිච්චි කරන්න පුළුවන්. හිසට දාලා අත ගන්න නම් එපා. කොලොන් ඒවා හොඳ නැහැ. ඉතින් ඊළඟට බේබි පවුඩර්ස් මොනවා හරි අවශ්‍ය නම් ඔය ප්‍රික්ලි හීට් වගේ දාඩිය දාන වෙලාවට දාඩිය බිබිලි ඇවිල්ලා තියෙනවා නම් විතරක් පවුඩර් එකක් පාවිච්චි කරන්න. මොකද අපි ඉස්සර නම් බබාලට පවුඩර් මලක් අරගෙන පවුඩර් දානවා. දැන් වෛද්‍යවවාදයේ තමයි පවුඩර් පාවිච්චි කරන්න එපා පැංචන්ට කියන එක. දැන් ඒ ටික හරි. දැන් ඔන්න කොටස් ක්‍රීප් එකට බෙදලා අපි ගත්ත බඩු ටික. ඊට පස්සේ ඊට අමතරව අවශ්‍යයි නම් තව දේවල් තියෙනවා. ඒ තමයි බේබි කැරියර්ස්. අරකුල මේ දැකලා ඇති දැන් අලුත් අම්මා කෙනෙක් නම් මේවා පුරුදු නැහැනේ. චුටි බබාලා වඩාගෙන යන ඉස්සරහට දාගෙන ඔන්න දැන් පින්තූරේ මම පෙන්නන්න. ඉස්සරහින් හෝ පිටිපස්සෙන් රඳව ගන්න කැරියර්ස් තියෙනවා. හරීම ලේසි. චුටි පැටියේ කැන්ඩල් කරගන්න, නලව ගන්න, ගමන් ගෙනියන්න. ගෙදර වැඩ කරද්දී උනත් රෙදි ටිකක් හොද ගන්න, හෙට මෙහෙට යනකොට උනත් උයද්දී උනත් බබාව දාගෙන කරන්න පුළුවන්. පරිස්සමට පිටිපස්සෙන් තියාගෙන ගෙදර හැම දෙයක්ම අම්මට කරන්න පුළුවන් කැරි එකක් තියෙනවා. ඊළඟට බේබි ස්ට්‍රෝල් එකක් අවශ්‍යයි නම් ගන්න පුළුවන්. මම ඔය පින්තූරේ පෙන්නනවා. ඊළඟට ගෝ කාට් එකක්. හුඟක් බබාලට ටිකක් ලොකු වෙනකොට ගෝ කාට් එකක් නම් වැදගත් වෙනවා. මොකද ඒගොල්ලන්ට පරිසරය පෙන්වන්න පොඩ්ඩක් එළියට ඇවිදගෙන යන්න. අර වඩාගෙන යනවට වඩා එයාලා ආසයි ගෝ කාට් එකකින් යන්න චුට්ටක් එළියට. ඊළඟට බේබි කාට් එකක් අවශ්‍ය නම් ඊළඟට කාර් සීට්ස්. බබා කාර් එකේ ගෙනියනවා නම් කාර් එකේ පොදු ප්‍රවාහන සේවයක ගෙනිච්චත් මම කියන්නේ පුංචි කාර් සීට් ටිකක් දුර ගමනක් යනවා නම් කාර් සීට් එකක තියලා බබාව අරන් යන්න. යාට පහසුවක් ගෙන දෙනවා සහ යාට හුඟක් උත්තේජන ලබා ගන්න පහසුයි. ඉතින් අද අපි ඔන්න කතා කරේ අම්මලා හරි කැමති දෙයක්. ඒ තමයි මේ චූටි බබෙක් බණ්ඩියට ආවට පස්සේ එයාට ඕන දේවල් කොහොමද ලෑස්ති කරගන්නේ, එහෙම නැත්නම් බේබි චෙක් ලිස්ට් එක හදාගන්නේ කොහොමද කියලා. ඉතින් තව මේ පිළිබඳව ගැටලු තියෙනවා නම් අපිට කතා කරන්න. එහෙම නැත්නම් බේබි කෙයා ගයිඩ් එක අරගෙන ඔයගලන්ට බලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් මම මේ කතා කරපු යම් පෑනක් අරගෙන පුංචියට නෝට් කරගෙන ඔයාලට අවශ්‍ය චෙක් ලිස්ට් එක හදාගන්න. හදාගෙන හැම දෙයක්ම බබා හම්බෙන්න කලින් ලෑස්ති කරලා ලස්සනට ඇරේන්ජ් කරගන්න. ඉතින් මේ වගේ ඉතාම වැදගත් කරුණු කාරණා චූටි පැටවන්ගේ සෞඛ්‍ය, අම්මලාගේ සෞඛ්‍ය වගේම සමස්ත ප්‍රජාවගේම සෞඛ්‍ය සම්බන්ධව අපි මේ නාලිකාවෙන් අරගෙන ඉනවා ඔයගොල්ලන්ට රැඳිලා ඉන්න ආරාධනා කරනවා හැමෝටම අපේ මේ නාලිකාවත් එක්ක.